නැන්දේ මේ පැටිය කොයි වෙලාවද දාලා තියෙන්නේ උදේද? ඊයේ. ඔයගොල්ලෝ දැක්කද? හරි ඉඳලා තියෙන්නේ වෙලේ අරයි තියෙන්නේ ඉතින් ඈ අපි යන්නේ නැහැ නේ ඒවත්. හරි. අපි යනවා. දැන් කන්දට ගිහින් තියෙන්නේ. ඒක තමයි. වතුර හරියන්නේ නැහැ තෙලෙව්වොත් එහෙම. ආයේ මොකුත් නැහැ දුවන්න පාර බයික් එක දුවන්න වෙන්නේ. ඔර කාලා වැටෙන්න නම් එපා. ඒ බබා. අනේ ඔය පොඩි ළමයි අර අයින් වෙන්න කොහෙන්. අනේ ආ පැටියව දාගත්තා. අනේ යනවා. එළවනවා ඈ. දැන් ඉන්නේ තත්ත්වය හොඳ නැහැ. ඔව්. ඔරොප්පු වෙලා ඉන්නේ. ඔරොප්පු වෙලා ඉන්නේ බං. අනේ චූටි බලන්න. යන්න අප්පා කියන්නේ. ඒක අලා වහි කරලා තියෙන්නේ. යන්න බුදු සරණයි. කවුරුත් මොකුත් කරන්නේ නැහැ. අර යන්න අප්පා. මම වහි කරලා තියෙන්නේ උගේ කරේ. චූටි බලන්න. යන්න. කයිඩම තමයි අරන් යන්නේ. ඊට පස්සේ ආ පැටිය තින්නේ ඉඳලා එමුත් යන්නේ. යනවා හරක් එපා. මට නම් යන්න පුළුවන් වගේ. පුළුවන් නේ. අලිය ගහන්නේ නැහැ මට. ඈ? අලිය ගහන්නේ නැහැ. අලි ඉතින් හැමදාම අලිත් එක්ක ඉන්නේ. ඒත් ඉතින් අලිත් ප්‍රශ්නයක් නැහැ. නෑ අඳුරනවා. හා? අඳුරනවා. ඔව්. ඇත්තට අඳුරනවනේ. ඔව්. අහවල ගෝගේ. හැමදාම මේ වටයි ඉන්නේ. ඔයාලා ගියොත් පෙනේ ඉවත්තට. අලි මන්ත්‍ර දන්නවද? ඔව්. කියන්නකො අලි මන්ත්‍රය. සජිත් මහත්තයා තමයි කියන්න එපා කියලා තියෙන්නේ. ඒක කොහොමද? ඒ කියන්නේ බොරුවක්ද අංගේ? ඈ? අලි මන්ත්‍ර කියන්නේ බොරුවක්ද? බොරු නෑ ඕ. ඇත්තනේ. අපේ එහෙන පිස්සුද? අපි අර විනෝදෙට කිව්වට බලහන් සාකේස මංකල් දන්න දේවල්. ඒක නෑ කියන්නේ. තරන්න හිටියේ ඔහම. ඔයාලා කියන්නේ මේ වනාන්තරේ මිනිස්සු තනියෙන් හේන් කොටාගෙන හිටියා වටේ මල්ලි. ඒ ඔය මන්තර පොල් එල්ලනවා ඌවකින්. දැන් තමයි මේ කේම් කරාම ඉස්සර. අංකල් ඉතින් මේවා මේ අලි දෙන්න දාලා දෙමුකෝ එහා පැත්තට. ගෙන්නන්න බැරිද අපිට? කවුද? අලි දෙන්න ගෙන්නලා දැන් මේ මාර ගේම් එකක් දෙන්න කැඩෙන්න දාගන්න. බෑ. ඇයි එහෙන් පුළුවන් කරන්නේ කොපි ගොන් කතා කියන භාෂාවෙන්. ඒක මන්තර කියලා ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට මොකද කියන්නේ? මට කියන්න තියෙන්නේ මේ මාමා දන්නවා කියන්නේ. මන්තරේ. මන්ත්‍රය දන්නවා කියන්නේ. දන්නවා කියන්නේ අර සජිත් මහත්තයා කියන්න එපා. කියන්න එපා කියන්නේ. මල්ලිලා දන්නවද? නෑ මම නම් කිසි දෙයක් වල්ලි ටීවී එකේ ඉදී ඈ. වල්ලි වයින්. හිරු ටීවී එකේ. හිරු ටීවී එකේ මේ වගේ නිවුස් දැන්. ඔව් බොරුම කෙටියනේ. ඒවට ඔබිනවා මෙව්වා හැබැයි. වරුවට ආවා ඒක. ඒකට ඔබිනවා.